සුබ දවසක් යාළුවනේ. අපේ බුදුරැස් මාලාවට අවශ්‍ය විස්කම්බයට රවුම ඇඳ ගන්න ඕනේ. ෆෝම් බෝඩ් එකේ තමයි අපි ඇඳගන්නේ. ඊට පස්සේ පේපර් කටර් එකෙන් අපි රවුම් කපා ගන්නවා. ලස්සනට වටේ කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ස්ටිකර් කළු පාට ස්ටිකර් අරන් රවුම ගන්නට කපා ගන්න ඕනේ. ඒ කරලා අපි ස්ටිකරේ අලවනවා ලස්සනට. අපි කියන්නේ මම තමයි තනියම කරන්නේ. ඊට පස්සේ අපි කතරෙන් වටේ වැඩි ටික කපා ගන්නවා. මේ විදිහට වටේ ලස්සනට කපා ගන්න. ඊට පස්සේ අපි ස්ට්‍රිප් එක අලවන්න ඕනේ. ප්‍රමාණය ඉරි ටික ගහගන්න ඕනේ මාක් කරලා. මම මේක ගහන්නේ 6:23 කියන සයිස් එකේ මැට්‍රික්ස් එකක්. WS 2812 ස්ට්‍රිප් එක තමයි පාවිච්චි කරන්නේ. මේකේ මාක් කරපු එක. ඊපස්සේ වටේත් මාක් කරගන්න ඕනේ. මේකට වේගෙන් මාක් කරගෙන යන්න. හරි මාක් කරලා ඉවරයි. ඊට පස්සේ සිදුරු ටික විද ගන්න හතෙන් දැනගන්න පුළුවන් නේද? හරි සිදුරු ඉදලා ඉවරයි. අපි ස්ට්‍රිප් එක ගන්නවා පැකට් එකෙන් එළියට. ඊට පස්සේ LED 6න් 6ට කපා ගන්න ඕනේ. කපාගෙන ඉවරයි. අපි අලව ගමු.
විහාරේ වඳිනේමු මෝක්ෂ පතාලා සාක්‍යතිලෝනා වැඩ සිටියේදීනා සාක්‍යතිලෝනා වැඩ සිටියේදීනා මරංගනන් පරදාලා මරංගනන් පරදාලා බුද්ධ ගයා සිරි බුද්ධ ගයා නාගයක් වගේ යාළුවා ඉවරයි. වඳිනේමු මෝක්ෂ පතාලා චුට්ටයි තියෙනවා. මම ඔක්කොම ටික යාළුවා ඉවරයි. මහබෝධි අපි වයරින් එකට ඕන කරන කම්බි ටික සුද්ධ කරලා කපා ගන්න ඕනේ. මුනි රාජා ශ්‍රී මහබෝධි cat 6 කේබල් එක තමයි මම ගන්නෙ. විදුරක්මේදී මුනි රාජා ආදස බිම්බර මාරසේනා ආදස බිම්බර මාරසේනා පිළිගහන්න පාවිච්චි කරන්නේ LED TV වල backlight කටියක් අයින් කරපු එක. මේ විදිහට කම්බි කෑලි කපා ගන්න. බුද්ධ ගයා ඊට පස්සේ අර සිදුරු වලින් ඇතුළට දාගන්න ඕන කම්බි කෑලි. විහාරේ වඳිනේමු මෝක්ෂ පතාලා ඊට පස්සේ මම පායසුව ඔක්කොම ටික නැතිනම් පෑසුවට පස්සේ මෙහා පැත්තේ පාසපු ටික ප්‍රාතිහාර පෑදස බලධාරි සහ ජය බිම මේ විශාලා ඊපස්සේ මම ෂොප් එකට අරන් ගියා ඉතුරු වැඩ ටිකට සර්කිට් ටිකක් ප්‍රෝග්‍රෑම් කරලා හයි කරා. ජය බිම මේ ඊපස්සේ අපි පවර් දෙන්න පවර් කේබල් එක හයි කරගන්න ඕනේ. USB කේබල් එක තමයි මම දාන්නේ ෆෝන් charger එක. සාසන කාලේ සාසන කාලේ සාසන මොකද ගොඩක් අය 5 වෝල්ට් එකට නැත්නම් 12 වෝල්ට් ගහලා පුච්ච ගන්නවා. ඉතින් මේ USB එකවම කොහොමද 5 වෝල්ට් එන නිසා පිච්චෙන්නේ නැහැ. සේමා වන්දිනේමු මෝක්ෂ පතාලා බෞද්ධ එක පොඩ්ඩක් රත් වෙන්න ඕනේ. සිරි බුද්ධ ගයා විහාරේ වන්දිනේමු මෝක්ෂ පතාලා අපි වාසගම බුද්ධ ගයා විහාරේ වන්දිනේමු මෝක්ෂ පතාලා හරි අපි ගහලා බලමු වැඩ කරනවද කියලා. වැඩ කරමු. ප්‍රශ්න නේද යාළුවනේ. මේක අඩි එකක අඟල් 12ක උදුරස් මාලාවක්. ඔයාලට ඕන නම් ඕඩර් කරන්න. එකක් නෙමෙයි 10ක් වුණත් හදලා දෙනවා. ලස්සනට. මේකේ බෝඩ් එකේ පස් සහ ගහන්න ඕනේ. පස් සහ වැහෙන්න බෝඩ් එකක් ගහලා ඊට පස්සේ අපි කොක්කක් හයි කරගන්නවා එල්ලන්න. මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මට උදව්වක් වශයෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මගේ පේජ් එකත් ෆලෝ කරන්න.